දැක්කම ආස හිතෙනවනේ. අද කමු තම්බලා හදන නියම චිකන් කරි එකක්. මෙතන කිලෝ දෙකට වැඩි පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ. මෙන්න මේ සයිස් එකට තමයි මේකේ කෑලි කපා ගන්න ඕන. එතකොට තම්බලා හදන චිකන් කරි එකේ මෙන්න මේ සයිස් එක තියනවා කියන්නේ ඒ කරි එක නියමයට හදා ගන්න පුළුවන්. බලමු එහෙනම් කොහොමද මේක හදන්නේ කියලා. ඒක චිකන් එක තම්බන්න කලින් මේක සීසරින් කරගන්න ඕන. මේක පැය භාගයක් විතර සීසරින් කරලා තියන්න ඕන. ඉතින් අපි දානවා ගම්මිරිස්. ඊට පස්සේ ලුණු, තොර සෝයා සෝස්, විනාගිරි. එතකොට මේ තියෙන්නේ සේර කියන්නේ කුකුල් මස් වලදී මේ ඕනම මසකදී හොඳට සුවඳ එන්න දාන නියම රසකාරක ස්වභාවික ගහලා කරපිංචා ඉති දෙකක් දානවා. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක තලන්න ඕනේ. එතකොට තමයි සේර වල හොඳට සුවඳ එන්නේ. මෙන්න මේ විදිහට තලලා මේකට දාන්න. මේකේ මාරු සුවඳක් එනවා. ඊට පස්සේ අපි දානවා කුරුඳු. ඊට පස්සේ එනසල්. මේ මිරිස් දාන්නේ ගොඩක් කලකට සැරට නෙමෙයි පාට එන්න. හොඳයි. ඒකල අපි මේ විදිහට පොඩ්ඩක් මේක අනලා තියා ගන්න ඕන පැය භාගයක්. මෙන්න මේ මට්ටමට වගේ වතුර ටිකක් විනාගිරි දාපුවම හොඳට මස් ඇතුලෙන් ඈත් වෙනවා. එතකොට 3-5 හොඳට උනනවා. ඒක තමයි විනාගිරි දාන එකේ රහස. මේක තමයි ගොඩක් වටින්නේ මස් එක කරි එක හදනකොට. දැන් අපි මස් එක හදන්න ලෑස්ති. මස් ටික තම්බලා ඊට පස්සේ බ්‍රෝත් ටික ඊට පස්සේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හැමදේම හරි. මම ඒවා ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ පහලින් දාන්නම්. කරි එක හදනකොට දාන දේවල් ටික. හරි බලමු ඊළඟ මේක හදන්නේ කොහොමද කියලා. රසම කරියක් හොඳයි. සුදු ලුණු පේස්ට් එක දාගන්න. සුදු ලුණු මෙන්න මේ ගානට රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. මෙන්න මේ ගාන තියෙදි බීලුණු ටික දාගන්නවා. ලුණු වල තියෙන වතුර ගතිය අයින් වෙනකම්ම ටෙම්පරාදු කරගන්න. ලුණු එක්ක මුහු වෙලා මාර සුවඳක් එනවා. ඉතින් මෙන්න මේ පාට වෙනකම් මේක බෙද ගන්නවා. ඉතින් දාගන්නවා. කොරක ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟ කුරුඳු කෑල්ල. දැන් තම්බලා හදන එකට තමයි මේ ග්‍රේවි එක හදාන්නේ තියෙන්නේ. හරි දැන් මේ වෙලාවේ මේ තම්බපු චිකන් ටික එහෙම මේක දාගමු. ඒ කාලා තියනනේ වෙඩින් වල එහෙම තියෙන්නේ මෙන්න මේ විදිහට. මේකයි ගම්මිරිස් ටික දාගන්නවා. දැක්කාම ආස හිතෙන මෙන්න මේ විදිහට තමයි තම්බලා හදන්නේ. එකත් බෙදලා හැදුවා වගේම තමයි. වෙනසක් නැහැ.
මේක බත් එක්ක පාන් එක්ක පරාට එක්ක මේ ඕන එකක් එක්ක නියමට සෙට් වෙන එකක් තමයි චිකන් තම්බලා හදන කරි එක. ග්‍රේවි එකත් එක්ක මාර රහයි. චිකන් කුඩු වෙන්නේ නැහැ. රස වෙනසක් වෙන්නේ නැහැ. හොඳට චිකන් වලට මෙන්න මේ වගේ හොඳට 3-5 කුළු බඩු රසය හොඳට උනලා තියෙනවා. අන්න ඒකයි මේ ඔයිල් කිචන් ලයිෆ් වල තියෙන රෙසිපි වල වෙනස. වෙඩින් වල මේ විදිහට කාලා දිනවනේ